මන්ත්‍රීතුමා වැඩ ආයෙත් වැඩ වගේ නේ. වැඩේ කියන්නේ ඉතින් රටේ වැඩ තමයි ඉතින්. ඉස්සරහට ආණ්ඩුවක් ගන්න බැහැලම වැඩ වගේ මේ දවස්වල නේ. ආණ්ඩුවක් ගන්න කියන්නේ ඉතින් බලන්න කවුද කියන්නකො මේ රට දැන් හොරු කියලා හිටපු කට්ටිය එලෙව්වා. උන් කරපු හොරකමකුත් නැහැ බැලුවට පස්සේදී. දැන් ජනසට පෙරපුණේ ඉන්න එකම මන්ත්‍රීතුමානේ ඉතින්. මේ ඔබතුමා හිතන්නේ ඉදිරියට ආණ්ඩුවක් ගන්න පුළුවන් වෙයි කියලාද? එකම කියලා ඉතින් රනිල් වික්‍රමසිංහ එකම වෙලා කරපු ටික දැක්කනේ. මතකයිනේ කරලා අන්තිමේදී ජනාධිපතිකම දෙන්න ගියා කිසි කෙනෙක් ගත්තේ නැතුව දමලා දීපුවනේ. මෙහෙමයි ඡන්දේ කට්ටිය ඉල්ලන් ඉන්නවා. වගකීමක් දුන්නම් බාරගෙන මෙහෙමයි බාර ගන්න පුළුවන් හරියට කරන්න ඕන. දැන් බලන්න මේ ආණ්ඩුව බාරගත්තා. මොකෝ හරියට වැඩේ කරනවා. මේ ආණ්ඩුව මතක තියාගන්න මේ ආණ්ඩුව බලයට එන්න ජනාධිපති වෙන්න නෙවෙයි ඡන්දෙ ඉල්ලුවේ. විපක්ෂයට එන්න. හරිද? මේගොල්ලෝ හිතන්නේ නැති මොහොතක තමයි මේගොල්ලෝට බලය හම්බුනේ. නැත්නම් මේගොල්ලොන්ට මෙහෙමයි ඕනම කෙනෙකුට ප්‍රායෝගිකව දැනුම වෙන කාලයක් යනවා. හරිද? ඒ කාලය එනකොට මේගොල්ලෝ පිරිහිලා ඉවරයි. ජනතාවගේ ප්‍රසාදය නැහැ මේගොල්ලොන්ට. ඒකනේ දැන් මෙතන මේ අවුල වෙලා තියෙන්නේ. දැන් මේගොල්ලෝ ඉතින් පිරිහිලා ඉවරයි. දැන් ආයෙත් මේගොල්ලෝ ගැන විශ්වාසයක් තියන්නේ මේගොල්ලෝ කියපු බොරු ටික දැන් අර මේගොල්ලොන්ට විරුද්ධ කැම්පේන් කවුරුවත් කරන්න ඕනේ නැහැ. රැස්සින් තියන කැන්න තියන්න මේ මඩ ගහන්න ඕනේ නැහැ. මේගොල්ලෝ එදා කියපු ටික අද කියන ටික මේ දෙකම ඔය පේනවනේ YouTube එකේ Facebook එකේ යනවනේ. ඒ ටික දැක්කට පස්සේදී ආයේ මේගොල්ලෝ පේල් කියලා ජනතාව තීරණය කළා ඉවරයි. ඔය ඉතින් ඔබතුමා වීරකට්ටිය ප්‍රාදේශීය සභාවේ මේ එකම මන්ත්‍රීතුමානේ අපේ. වීරකටි ප්‍රාදේශීය සභාවත් අනිකෝල ඉතින් මොන්ටිසෝරියක් වගේ තමයි. අමුතෙන් කියන්න දෙයක් නැහැ ඉතින්. අපි වීරකටි සභාවේ අපි කියන මෙන්න මේක යෝජනා කරනවා. අනේ නෑ අපිට සද්ද දාලා වැඩේ කරනවා. වැඩේ කරලා අන්තිමේදී නාහෙන් ගන්නවා. හොඳම උදාහරණයක් පෞද්ගලික දවසට හෙළමුජුන්නයක් තිබුණා. මේ සභාවට දාලා ඕක ටෙන්ඩර් කරන්න. ඊට පස්සේදී අපි කිව්වා මේක හරි ටෙන්ඩර් කරන්න ඕන එකක්. නෑ අපි මේක සභාවෙන් මේ කරගෙන යනවා. අපි කිව්වා හරි සභාවෙන් කරගෙන යන්න. හැබැයි ගිය වසරේ ලැබිච්ච ආදායම අපිට ලැබෙන්න ඕන. ඉතින් අන්තිමේදී දෙවෙනි සභාව වාරය යනකොට ඔන්න මං කියන මොන්ටිසෝරි වැඩේ කියන්නේ. හරිද? දෙවෙනි සභාව වාරය යනකොට නැවත දාලා තියෙනවා. එහෙම කරගන්න බෑ ටෙන්ඩර් කරන්න. බලන්නකෝ එතකොට මේගොල්ලෝගේ දැනුම කොහෙද තිබිලා තියෙන්නේ? මේගොල්ලෝ එදා පළවෙනියට හරියට ඒක බලලා මේක දැන් පැරණි මේ മന്ത്രിවරුත් ඉන්නවා. මේක දැන් කරන විදියක් දන්නා. අපි දන්නවා රජයේ ආයතනයකට දුන්න පස්සේ ඒගොල්ලෝ වගකීමක් ගන්න නැහැ. පඩියේ විතරයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට කරන්න බෑ. පුද්ගලික ආයතනයකට දුන්න පස්සේ මේ මිනිස්සු ලාභයක් බලාපොරොත්තු වෙන මේක හරියට කරගෙන යනවා. ඉතින් ඒ වගේ මේගොල්ලෝ ප්‍රායෝගික දැනුම නැහැ. වෙන ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. මිනිස්සු හොඳයි. ප්‍රායෝගික දැනුම නැහැ. අලුත් අය පත් වෙලා තියෙන්නේ. නිලධාරි මේගොල්ලෝ අල්ලගෙන වටේ ගෙනියනවා. නිලධාරීන්ට ඕන විදිහ නිලධාරීත් හරි දේ දන්න දේ කියන්නේ නැහැ. මේගොල්ලෝ අල්ලන් හානවා. ටැට්‍රේ අපේ ළඟ ඒ උනත් නගුල අර කට්ටිය ආන. නගුල ගන්න පුළුවන් වේද 29? අපි නගුලත් අපේ ටැට්‍රෙත් අපි ටික දවසකට දීලා මේගොල්ලෝ හාන්න නැහැ කියලා දැන්. එළ